දකුණු රාජධානිය වූ රුහුණේ උපතලද තරුණ දුටුගැමුණු කුමරා දේශීය එක්සේසත් කිරීමේ දැඩි සිහිනයකින් යුතුව හැදී වැඩුණේය. නොකඩවා යුද පුහුණුව ලැබූ දුටුගැමුණු කුමරු තමා වෙත පැමිණෙන බව විශ්වාස කළ දෛවය වෙනුවෙන් සූදානම් විය. ඉලාර රජුගේ අනුරාධපුර පාලනයේ ශක්තිමත් විත්ම නායකත්වයේ අවශ්‍යතාව දුටුගැමුණු කුමරුට වඩාත් තදින් දැනෙන්නට විය. අචල ධෛර්යයෙන් යුතුව තමාට පක්ෂපාතීත්ව පිරිනැමු සුප්‍රකට දසමහා යෝධයන් ඔහු විසින් එක්රැස් කරන ලදී. විජිතපුර බලකොටුව සඳහා වූ දරුණු සටන දුටුගැමුණු කුමරුගේ යුද මෙහෙයුමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. පුරාණ චාරිත්‍රයන්ට ගරු කරමින් දුටුගැමුණු කුමරු මෙම දීර්ඝ ගැටුම අවසන් කිරීම සඳහා එලාර රජු සමග ද්වන්ද සටනක නිරත විය. සටනින් අනතුරුව ජයග්‍රහණය හමුවේ වුවද දයාව පෙන්වමින් දුටුගැමුණු රජු එලාර රජුට රාජකීය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කළේය. දුටුගැමුණු රජු එක්සේසත් ශ්‍රී ලංකාවේ පාලකයා ලෙස අභිෂේක ලැබීමත් සමග දිවයිනට නැවත සාමය උදා විය. ඉමහත් භක්තියකින් සහ අධිෂ්ඨානයකින් යුතුව දුටුගැමුණු රජතුමා රුවන්මැලි මහා සෑයේ දැවැන්ත ඉදිකිරීම ආරම්භ කළේය. දුටුගැමුණු රජුගේ උරුමය එකමුතුකමේ ධෛර්යයේ සහ භක්තියේ සංකේතයක් ලෙස ශතවර්ෂ ගණනාවක් පුරා නොනැසී පැවතුණි. මෙය නරඹූ ඔබට අනේක වාරයක් ස්තුතියි. මෙවන් නිර්මාණයක් නරඹීමට මාගේ YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කර සහ TikTok ගිණුම ෆොලෝ කර එක්වන්න.